හොඳයි එහෙමනම් මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ පළමු පාඩම ඒකේ මුල් කොටස සාකච්ඡා කරන්න ජීවි පටක කියන පාඩම පළවෙනිටම කියලා ඉන්නම් ගොඩක් වෙලාවට මේ පාඩම බේස් වෙන්නේ තියරි ක්ලාස් එකේ ළමයි වෙනුවෙන් තියරි නෝට් එක සම්පූර්ණයෙන් ලියව කරන වීඩියෝ එකක් විදිහට තමයි මේක යන්නේ අනිත් අයටත් බැලුවට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සම්පූර්ණ පාඩම අකුරක් නෑර අල්ලගන්න පුළුවන්. අර අපි කලින් කතා කරපු විදිහට ක්වික්ලි මතක් කරගන්න රිවයිස් කරගන්න නෙවෙයි සම්පූර්ණ තියරියම කතා කරගන්න තමයි යන්නේ. හරි. ජීවි පටක කියන පාඩම ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට පැංචෝ ජීවි පටක කියන එක ගත්තට පස්සේ පටක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ශාක පටක සහ සත්ව පටක කියලා. මොනවාද? ශාක පටක සහ සත්ව පටක කියලා අපිට පටක කොටස් දෙකකට බෙදන්න පුළුවන් ජීවි පටක කියන ඒවා. එතකොට ජීවි පටකයක් කියන එක අපි නිර්වචනය කරන්නේ කොහොමද? ජීවි දේහයක අඩංගු නිශ්චිත කෘත්‍යයක් නැත්නම් පොදු කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් අපිට කියන්න පුළුවන් පටකයක් කියලා. මොකක්ද? ජීවි දේහයක අඩංගු නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් අපිට කියන්න පුළුවන් පටකයක් කියලා. මතකයිනේ ජීවි සංවිධානයේ දුරාවලි මට්ටම් සෛල පටක අවයව පද්ධති ජීවියා විදිහට අපි කතා කරා. අන්න ඕකේ පටක ගැන තමයි කතා කරන්නේ. මුලින්ම අපි කතා කරනවා පැංචෝ ශාක පටක ගැන. මොනවද? ශාක පටක ගැන. බලමු අපි ශාක පටක ගැන පොඩ්ඩක්. ශාක පටක. එතකොට මේ ශාක පටක ගැන කතා කරාම අපි ශාක පටක ප්‍රධාන කොටස් දෙකකට පළවෙනියටම බෙදනවා. මොකක්ද මේ ශාක පටක බෙදෙන ප්‍රධාන කොටස් දෙක? අපි පළවෙනියටම විභාජක පටක සහ ස්ථිර පටක කියලා අපි කොටස් දෙකකට බෙදනවා. අපි පොඩ්ඩක් සර්ෆේස් එක හදාගෙන ගිහිල්ලා කතා කරගෙන යමු. ශාක පටක අපිට විභාජක පටක සහ ස්ථිර පටක කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. විභාජක පටක ගත්තාම මේ කට්ටියට අනූනන විභාජනය මගින් බෙදිලා නව සෛල හදලා ශාකයේ දිගින් සහ මහතින් වැඩි කරන්න හැකියාව තියෙනවා. එහෙමනම් අපි ඔයාලගේ පොතේ තියෙන රූපෙම ගමු. මෙන්න මේ වගේ රූපයක් ඔයාලගේ පොතේ තියෙනවා. ලස්සනට රූප නම් අදින්න බෑ. කමන්නේ අපි ඔහේ ඇඳලා පාඩම තේරුම් ගමු. ඔන්න ඔය විදිහට මේකක් තියෙනවා නම් මේකේ උඩ කොටස අපි කියන්නේ අග්‍රය කියලානේ. අග්‍රස්ත කොටසේ තියෙන විභාජකයට පැංචෝ අපි කියනවා අග්‍රස්ත විභාජකය කියලා. අග තියෙන විභාජකයට අපි කියනවා අග්‍රස්ත විභාජකය කියලා. හරිනේ. ඊට පස්සේ මෙන්න මේකේ අපි දැන් ගත්තාම මෙන්න මේවට අපි කියනවා පර්ව කියලා. උග්ගස්වල උඩගස්වල තියෙන්නේ අන්න ඕවා. එතකොට මෙන්න මේ පර්ව පාදවල පිහිටනවා අන්තරස්ත විභාජක කියලා જાතියක්. මොනවද? අන්තරස්ත විභාජක කියලා જાතියක් පැංචෝ පර්ව පාදවල පිහිටනවා. ඊට පස්සේ මේක මෙහෙම හරස් කඩක් ගත්තට පස්සේ මේ හරස් කඩේ වටේට ශාක කඳ මහතින් වැඩි කිරීම සඳහා තියෙනවා පාර්ශ්වික විභාජක කියලා જાතියක්. මොනවද? පාර්ශ්වික විභාජක කියලා જાතියක්. ඔන්න ඔය විදිහට තියෙනවා. එහෙනම් ඔන්න විභාජක ටික මොනවද? අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක සහ පාර්ශ්වික විභාජක. එතකොට අපිට ශාක මුලක් ගත්තාම සාමාන්‍යයෙන් අපි ගහක මුලක් ගලවලා බලන්න. ගහක මුලක් ගලවලා ඔන්නෝම බැලුවට පස්සේ මේකෙ මේ පහළ කොටස ටිකක් ලා පාටටත් මෙන්න මේ කොටස ටිකක් තද පාටටත් පේනවා. හරිද? එතකොට මෙන්න මේ ලා පාටට පේන ප්‍රදේශයේ අපි කියනවා විභාජක පටක තියෙනවා කියලා. මේ තද පාටට පේන ප්‍රදේශයේ නැවත විභාජනයේට භාජනය නොවන ස්ථිර පටක જાතියක් තියෙනවා කියලා තමයි පැංචෝ කියන්නේ. එහෙනම් විභාජක පටක සහ ස්ථිර පටක ওই විදිහට තියෙන්නේ. හරි. අපි තියරි නෝට් එක ෆිල් කරගෙන යමු. මේක වීඩියෝ එකක් හින්දා අර ලොකු වෙලාවක් ගන්න ඕනේ නැති හින්දා ඔයාලට පෝස් කර ලියා ගන්න පුළුවන් වීඩියෝ එක නවත්ත. ඒ හින්දා මම ටිකක් ස්පීඩ් කියාගෙන යන්නම්. වීඩියෝ එක නවත්ත ලියමු. හරි. ටියුට් එක ගන්න ශාක පටක ලියමු. ජීවි දේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍ය ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ.
හරි ඊට පස්සේ රූප තුනක් දීලා තියෙනවා. පළවෙනි රූපේ ඒ පෙන්වන්නේ බුලත් පත්‍රයක යටි අපිචර්මීය සිවියක්. බුලත් පත්‍රයක යටි අපිචර්මීය සිවියක් අන්වීක්ෂයෙන් බැලුවහම පේන විදිහ තමයි ඔය තියෙන්නේ. ඊළඟ එක අර්ථාපල් තුනී ඡේදය. අර්ථාපල් තුනී ඡේදය. ඊළඟ එක කූඩලු ශාක කඳක හරස්කඩ. කූඩලු ශාක කඳක හරස්කඩ. හරි. කියවගෙන යමු. ශාක පටක වර්ගීකරණය. ශාක මුල්වල වර්ධනය වන අග්‍රස්ත කොටසගෙන එහි බාහිර පෙනුම නිරීක්ෂණයේදී එහි වර්ධනය වන ප්‍රදේශ මෘදු ලා පැහැති වර්ණයකින් යුතු බවත් පරිණත කොටස තද පැහැති දැඩි බවකින් යුක්ත බවත් පෙනේ. මේට හේතුව එහි අඩංගු වන පටකවල ස්වභාවයයි. දැන් බලන්න දකුණු පැත්තේ දීලා තියෙන රූපේ. ඒකේ A කොටසින් දක්වා ඇති ප්‍රදේශයේ සෛල නිරීක්ෂණය කළ විට එහි විභාජනය වෙමින් නිරන්තරයෙන් වැඩෙන සෛල සමූහයක් ඇති බව පෙනේ. හරිනේ. එසේම B කොටසින් දක්වා ඇති ප්‍රදේශයේ සෛල වර්ග කිහිපයක් ඇති බවත් එම සෛල A ප්‍රදේශයේ සෛල වලට සාපේක්ෂව ස්වරූපයෙන් වෙනස් බවත් නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි රූපෙ දිහා බලන්න. ශාක පටක විවිධ නිර්ණායක පදනම් කරගනිමින් වර්ග කළ හැකිය. හිස්තැන ලියමු විභාජනය වීමේ. විභාජනය වීමේ අපි කියනවා බෙදීමේ හැකියාව පදනම් කරගෙන ශාක පටක ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කරනු ලැබේ. එක විභාජක පටක දෙක ස්ථිර පටක. එක ස්ථිර පටක. රූපයේ A ප්‍රදේශයෙන් විභාජක පටකද B ප්‍රදේශයෙන් ස්ථිර පටකද දක්නට ලැබේ. හරිනේ. A කොටසේ තියෙන විභාජක පටක B කොටසේ තියෙන්නේ ස්ථිර පටක. විභාජක පටක. හරි. අර්ථ දැක්වීම ලියමු. විභාජක පටකවල සක්‍රීය ලෙස අනූනන විභාජනයට ලක්වන නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන පටක විභාජක පටක ලෙස හැඳින්වේ. මෙම සෛල විභේදනයට ලක් නොවූ සෛල වේ. මොකක්ද පැංචෝ විභේදනයට ලක් වෙලා නැහැ කියන්නේ? මේ කට්ටිය මොකක් හරි එක් නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණය වෙලා හැඩ ගැහිලා නැහැ කියන එක තමයි අපි විභේදනය වෙලා නැහැ කියලා කියන්නේ. ශාකවල වර්ධනය සිදුවන්නේ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසාය. විභාජක පටකවල ලක්ෂණ ටික ලියමු. සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වේ. අන්තර්සෛලීය අවකාශ රහිත හෝ පැහැදිලි නැත. සෛල දෙකක් අතර අවකාශ නැහැ. එහෙම නැත්නම් පැහැදිලි නැහැ. අන්තර්සෛලීය අවකාශ රහිත හෝ පැහැදිලි නැත. ඊළඟ සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි ඇත. මේ කට්ටිය බෙදිලා අලුත් සෛල හදන්න ඕනේ. ඉතින් අලුත් සෛල වලට අවශ්‍ය අර ඉන්ද්‍රිකා වගේ දෙන්න නම් විශාල න්‍යෂ්ටියක් තියෙන්න ඕනි. සෛල වල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි ඇත. ඊළඟ විශාල මධ්‍ය රික්තක නැත කුඩා රික්තක තිබිය හැක. විශාල මධ්‍ය රික්තක නැත කුඩා රික්තක තිබිය හැක. දඩ රික්තක නැහැ. හැබැයි චූටි ඒවා තියෙන්න පුළුවන්. අර ආහාර රික්තක වගේ චුට්ටි ඒවා තියෙන්න පුළුවන්. හරිත ලව නැත. මේ කට්ටිය ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕනේ නැහැ. හින්දා මේ කට්ටියගේ හරිත ලව නැහැ. අලුත් සෛල හදන්න නම් ශක්තිය ඕනේ. ශක්තිය ඕන නම් ජව පොළවල් ඕනේ. ජව පොළවල් විදිහට ක්‍රියා කරන්නේ මයිටොකොන්ඩ්‍රියා. එබැවින් ලියමු අන්තිම එක. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත. හරි. මේව විභාජක පටක ශාකයේ විශේෂිත ස්ථානවල ස්ථානගත වී පවතී. විභාජක පටක වර්ග තුනයි ලියමු. අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශ්වික විභාජක. අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශ්වික විභාජක. ඔය තුනම ඔයාලගේ පොතේ දීලා තියෙන රූපෙත් මම මෙතන පෙන්නලා තියෙනවා. අන්නේ පොතේ දීලා තියෙන රූපේ විදිහටත් නම් කරගන්න. ඔයාලගේ විභාගෙට ප්‍රශ්න අහුවොත් ඔය රූපේ දීලා තමයි අහන්නේ. අග්‍රස්ත, අන්තරස්ත, පාර්ශ්වික. කියවගෙන යමු. අග්‍රස්ත විභාජක highlight එක අතර ගන්න. ශාක කඳේ සහ මූල අග්‍රස්තයේ කක්ෂීය අංකුරවලත් පවතී. highlight කරමු. කඳේ සහ මුලේ අග්‍රස්තයේ කියන වචන ටික
කක්ෂීය අංකුරවලත් කියන වචන ටික පවතී. මෙම අග්‍රස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා ශාකයේ උසින් වැඩි වේ. හයිලයිට් කරන උසින් කියන එක. අන්තරස්ත විභාජක කඳේ පර්ව පාදවල පිහිටයි. හයිලයිට් කරන පර්ව පාදවල කියන එක. අන්තරස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා පර්වවල දිග වැඩි වේ. හයිලයිට් කරන පර්වවල දිග කියන එක. තෘණකුලයේ ශාකවල අන්තරස්ත විභාජක බහුලව දක්නට ලැබේ. මෙන්න මේ පර්ව තියෙන ශාකවල පර්වවල දිග වැඩි වෙනවා. ඒ වගේම මේ නව පත්‍ර ඇති කරන්නත් මේක දායක වෙනවා. තෘණකුලයේ ශාකවල තමයි වැඩි හරියක් තියෙන්නේ පුතේ. හරි. පාර්ශ්වික විභාජක ශාක කඳේ හා මුලේ පාර්ශ්විකව පිහිටා ඇත. හයිලයිට් කරමු කඳේ හා මුලේ පාර්ශ්විකව. කඳේ හා මුලේ පාර්ශ්විකව පිහිටා ඇත. ශාකයේ දික් අක්ෂයට සමාන්තරව පිහිටයි. පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා කඳේ මහත වැඩි වේ. හයිලයිට් කරන කඳේ මහත. කඳේ මහත වැඩි වේ. හරිනේ? හරි. දැන් අපි යනවා ස්ථිර පටක වලට. විභාජක පටක හරි ස්ථිර පටක වලට යනවා. පුතේ ස්ථිර පටකත් අපි කොටස් දෙකකට බෙදනවා. හරිද? ස්ථිර පටක පුතේ අපි කොටස් දෙකකට බෙදනවා. මොකක්ද? සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක කියලා. කොහොමද බෙදන්නේ? සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක විදිහට. හොඳයි පැංචෝ. අපි යමු සරල ස්ථිර පටක වලට. සරල ස්ථිර පටක ගත්තාම සරල ස්ථිර පටක වර්ග තුනක් අපිට හම්බ වෙනවා. අපි එකින් එක බලමු. අපිට හම්බ වෙන පළවෙනි වර්ගයේ තමයි ඔන්නෝම සමවිස්කම්බික ගෝලාකාර සෛල જાතියක් හම්බ වෙනවා. මේ කට්ටියගේ අන්තර්සෛලීය අවකාශ තියෙනවා. ඔන්න ඔය වගේ සෛල જાතියක් අපිට හම්බ වෙනවා. ඔන්න ඔය සෛල જાතියට අපි කියනවා මෘදුස්තර සෛල කියලා. මොනවද? මෘදුස්තර සෛල කියලා කියනවා. මේ කට්ටියගේ සෛල බිත්තිය සෙලියුලෝස් වලින් තමයි හැදිලා තියෙන්නේ. හරි නේද? හරි. හරි. අපි නෝට් එක බලාගෙන යමුකෝ. මේක අපි අර ක්වික් විදිහට තියරි ටික මුල් ටිකේ හිටපු නැති සෙට් එකට කවර් කරන්න ඕන හින්දා කියාගෙන යන්නේ. මේ ටික ආයේ කවර් වෙනවා. ඒ හින්දා ලොකු අවුලක් හිතන්න එපා. ස්ථිර පටක ලියමු. තවදුරටත් විභාජනය විය නොහැකි. තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක. නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක ස්ථිර පටක ලෙස හඳුන්වයි. ස්ථිර පටකවල ස්වභාවය අනුව පහත දැක්වෙන පරිදි වර්ග දෙකකට බෙදිය හැක. මොනවද? සරල ස්ථිර පටක කියන එකම වර්ගයේ සෛල තමයි සමූහණය වෙලා තියෙන්නේ. මේ කට්ටියගේ විවිධ සෛල නැහැ. ඊළඟ එක සංකීර්ණ ස්ථිර පටක සෛල වර්ග කිහිපයක් සමූහණය වී ඇත. හරි. සරල ස්ථිර පටක ඔක්කොම ටික කතා කරලා ඉවර වෙලා නෝට් එකට එමු. ඔන්න පළවෙනි જાතිය මෘදුස්තර. මේ කට්ටිය සමවිස්කම්බික ගෝලාකාර හැඩයක් තියෙන්නේ. අන්තර්සෛලීය අවකාශ තියෙනවා. ඒ වගේම මේ කට්ටියගේ සෛල බිත්තිය සෙලියුලෝස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ආහාර සංචිත කිරීම වගේ ඒවා තමයි මේ කට්ටිය කරන්නේ. ඊළඟට මේ කට්ටිය බහුවස්ත්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. එහෙම විශේෂිත හැඩයක් නැහැ. මේ කට්ටිය අර මෘදුස්තර සෛල වලින්ම විකරණය වෙලා හැදිච්ච සෛල જાතියක්. එතකොට මෙන්න මේ සෛල ගත්තාම මේ කට්ටියගේ කොන් ඝන වෙලා තියෙනවා. පටල ගන්න එපා. මේ කට්ටියගේ කොන් ඝන වෙලා තියෙන්නේ සෙලියුලෝස් වලින්ම තමයි. මේ කට්ටියගේ කොන් ඝන වෙලා තියෙන්නේ සෙලියුලෝස් වලින්ම තමයි. මේ කට්ටියට සන්ධාරණය ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සංචිත කිරීමේ හැකියාවක් තියෙනවා. මේ කට්ටියගේ කොන් ඝන වෙලා තියෙන හින්දා අපි මේ කට්ටියට කියනවා කොන් ස්ථූල වෙලා කියලා. ස්ථූල කෝණාස්තර කියලා මේ කට්ටියට කියනවා. මොනවද කියන්නේ? ස්ථූල කෝණාස්තර කියලා. එතකොට මේ මෘදුස්තර සහ ස්ථූල කෝණාස්තර කියන දෙන්නම සජීවී සෛල විදිහට තමයි සුදු පුතේ අපි හඳුන්වන්නේ. ඊට පස්සේ අජීවී සෛල විශේෂයක් තියෙනවා. මේ කට්ටියගේ සෛල බිත්ති සෙලියුලෝස් වලින් ඝන වුණාට අමතරව මෙයාගේ මෙන්න මෙහෙම ප්‍රෝටීනයක් තැම්පත් මෙයාගේ තැම්පත් වෙලා තියෙනවා ලිග්නීන් කියලා ප්‍රෝටීනයක් ලිග්නීන් කියලා જાතියක්. ඔන්න ඔය විදිහට මෙයාගේ සෛල බිත්තියේ ඝන ස්තරයක් විදිහට ලිග්නීන් තැම්පත් වෙලා තියෙනවා.
හරිද? හැම සෛල එකම මම අඳින්න නැතුව ඉන්නම්. සෛල දෙකක් විතර අඳින්නම්කෝ. ඔන්න ඔය විදිහට සම්පූර්ණයෙන්ම මෙයා ඝන වෙලා තියෙනවා. ඒ හින්දා මෙයා දෘඩ වෙලා තමයි පැංචෝ ඉන්නේ. ඒ හින්දා අපි මේ කට්ටියට කියනවා දෘඩස්තර සෛල කියලා. මොනවද? දෘඩස්තර සෛල නැත්නම් දෘඩස්තර පටකය කියලා කියනවා. එහෙනම් ඔන්න මෘදුස්තර, ස්ථූලකෝණාස්තර, දෘඩස්තර කියලා අපිට සරල ස්ථිර පටක කොටස් තුනකට බෙදන්න පුළුවන්. සරල ස්ථිර පටක එකම ආකාරයේ සෛල සමූහයකින් යුක්ත වේ. සෛලවල හැඩය හා සෛල බිත්තියේ ස්වභාවය පදනම් කරගෙන ලියමු. මෘදුස්තර, ස්ථූලකෝණාස්තර, දෘඩස්තර. මෘදුස්තර පටක, ස්ථූලකෝණාස්තර පටක, දෘඩස්තර පටක ලෙස සරල ස්ථිර පටක වර්ග තුනක් හඳුනාගත හැකිය. යට හිස්තැනක් තියෙනවනේ. අන්න ඔය හිස්තැනේ කොටුවක් ගහලා ඉවර වෙලා ඒ කොටුව ඇතුලේ මෘදුස්තර අඳින්න, කොටුවක් ගහලා ස්ථූලකෝණාස්තර අඳින්න, කොටුවක් ගහලා දෘඩස්තර අඳින්න. ඒකල යටින් නම් කරගන්න මෘදුස්තර, ස්ථූලකෝණාස්තර, දෘඩස්තර කියලා. දැන් වීඩියෝ එක නවත්තන්න. නවත්තලා මේ ටික ඇඳගෙන ඊළඟ කොටසට සෙට් වෙන්න. හරිනේ? හරි. මෘදුස්තර පටකය කියවගෙන යමු. ශාක දේහයේ මෘදු කොටස් නිර්මාණය කරන පටක මෘදුස්තර පටක ලෙස හඳුන්වයි. ශාකයක බහුලවම දකින්නට ලැබෙන්නේ මෙම පටකයයි. මෘදුස්තර පටකයේ ලක්ෂණ බලමු. සජීවී සෛලවේ ලියමු. සජීවී සෛලවේ විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සමවිස්කම්බික සෛල වේ. ගෝලාකාර සමවිස්කම්බික සෛල වේ. විශාල මධ්‍ය රික්තකයක් සහිත ගෝලාකාර සමවිස්කම්බික සෛල වේ. ඔන්න ඔය විදිහට තමයි මේ කට්ටිය ඉන්නේ. න්‍යෂ්ටි සෛලප්ලාස්මේ පර්යන්තව පිහිටයි. අයිනෙන් තමයි කියන්නේ. න්‍යෂ්ටි සෛලප්ලාස්මේ පර්යන්තව පිහිටයි. ඉතා තුනී සෛලප්ලාස්මයක් පවතින අතර එය සෙලියුලෝස් වලින් තැනී ඇත. ඉතා තුනී සෛල බිත්තියක් ඉතා තුනී සෛල බිත්තියක් පවතින අතර එය සෙලියුලෝස් වලින් තැනී ඇත. සෛල අතර අන්තර්සෛලීය අවකාශ ඇත. සෛල අතර අන්තර්සෛලීය අවකාශ ඇත. ලියමු. ශාක තුල දක්නට ලැබෙන ස්ථාන කොහෙද තියෙන්නේ? කඳේ බාහිකය හා මජ්ජාව. කඳේ බාහිකය හා මජ්ජාව. ඊළඟ මුලේ බාහිකය හා මජ්ජාව. මුලේ බාහිකය හා මජ්ජාව. ඊළඟ පළවල මාංශල කොටස් වල අපි පළතුරු වල කන්නේ අන්නේ කොටස් වල තමයි මාංශල කොටස් කියන්නේ. පළවල මාංශල කොටස් වල ඊළඟ බීජවල ඊළඟ පත්‍රවල ලියමු. මෘදුස්තර පටකයේ කෘත්‍ය කියන තැන ප්‍රභා සංශ්ලේෂණය එකල හයිලයිට් කරන්න ඉනි මෘදුස්තර, සවිවර මෘදුස්තර කියන වචන දෙක. ශාක පත්‍රයක් අපි මෙන්න මේ විදිහට කපලා බැලුවට පස්සේ මේකේ උඩ තියෙනවා මේ වගේ ගෝලාකාර සෛල ටිකක්, යට තියෙනවා ටිකක් ඝනාකාර වගේ සෛල ටිකක්. එතකොට මේවා ඉනි මෘදුස්තර කියනවා, මේවා සවිවර මෘදුස්තර කියනවා. ඔන්න ඕ වගේ හරිතලව තියෙනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හරිනේ? ඊළඟ ආහාර සංචිත කිරීම. සමහර මෘදුස්තර පටකවල ආහාර සංචිත කරන අතර ඒවා හයිලයිට් කරන්න සංචිත පටක ලෙස හඳුන්වයි. එම සංචිත පටකවලට නිදසුන් බලන්න. අර්කාපල් ස්කන්ධාකන්දය, බතල හා කැරට් මුල්, ගස්ලබු සහ කෙසෙල් වැනි ඵල දැක්විය හැකිය. ඊළඟ එක ලියන්න ආහාර සංචිත කිරීම. ආහාර සංචිත කිරීම නෙමෙයි, ජලය සංචිත කිරීම. ජලය සංචිත කිරීම විශේෂයෙන්ම ශුෂ්ක රූපී ශාකවල ජලය සංචිත කිරීම මෘදුස්තර පටක මගින් සිදු කරයි. නිදසුන් විදිහට ලියන්න. කෝමාරිකා පත්‍ර නිදසුන් විදිහට ලියනවා. කෝමාරිකා පත්‍ර, අක්කපාන පත්‍ර, පතොක්, ස්කන්ධාභය. ඒ වගේ ජලය සංචිත කරලා තියෙනවනේ කෝමාරිකාවල, පතොක් වල, අක්කපාන වල වගේ.
අන්න ඒක කියන්නේ. ඊළඟ සන්ධාරණයේ සැපයීම. සන්ධාරණය සැපයීම. කූඩළු වැනි ආකාශීය ශාකවල මෘදුස්තර සෛල අඩංගු රික්තක ජලයෙන් පිරුණු විට ඇතිවන ශුන්‍යතාවයේ මගින් ශාකයට සන්ධාරණය සපයයි කියලා දීලා තියෙනවා. හරි නේද? හරි. ඊට පස්සේ ස්ථූලකෝණාස්තර දුරස්තර තියෙන්නේ. ඒ ටික අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා.